මගේ ආදරණීය දුවල පුතාලට මේ ගැටලුව විසඳන්න පුළුවන්ද? ඔයාලා උත්සාහයක් දරන්න මගේ වීඩියෝ එක පෝස්ට් කරලා මගේ වීඩියෝ එක නතර කරලා තනියම මේ ගණන හදලා බලන්න. ඊට පස්සේ ආපහු මගේ වීඩියෝ එක ප්ලේ කරලා ඒ ගැටලුව විසඳන ආකාරය හොඳින් අධ්‍යයනය කරන්න. ඔක්කොම හරිනම් මගෙන් ඔයාලට හම්බ වෙනවා ලොකු තරුවක්. හරිද? අපි බලමු එහෙනම් මේක දැන් විසඳන්නේ කොහොමද කියලා. මේ වෙනකොට මම හිතනවා වීඩියෝ එක පෝස්ට් කරලා මගේ පුතාලා ගාව උත්තර ඇති කියලා. හදපු හැටි බලමු. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ පොතක හා පෑනක මිල කීයද කියලා. කොහොමද අපි හොයන්නේ පොතක හා පෑනක මිල? මෙතන තියෙනවා පොත් 1යි, පෑන් 1යි, පැන්සල් 1යි. රුපියල් 75යි. මෙතන තියෙනවා පොත් 2යි, පෑන් 2යි, පැන්සල් 1යි. එතකොට මෙතනින් පුතාලට පුළුවන් පොත් 1යි, පෑන් 1යි, පැන්සල් 1යි දකින්න. පුළුවන් නේද? පොත් දෙකක් තියෙන තැන අපි එකක් දාගන්නවා. ඒක සමාන වෙනවා කොයි අවස්ථාවටද? මෙතන තියෙන අවස්ථාවට. එහෙමනම් පොත් 1යි, පෑන් 1යි, පැන්සල් 1යි ගත්තාම රුපියල් 75යි. එහෙනම් මෙතන ඉතිරි වෙනවා පොත් 1කුයි, පෑන් 1කුයි. මේ ඉතිරි වෙන පොතයි පෑනේ මිල තමයි මෙතනට දාන්න ඕනේ. කොහොමද හොයන්නේ? අපි දන්නවා මේ මුළු සෙට් එකේම මිල 135යි. එහෙනම් මේ පොතකුයි, පෑනකුයි, පැන්සලකුයි මිල 75යි. 135න් 75 අඩු කරනවා. 5න් 5 බිංදුවයි, 3න් 7 බෑ, 13න් 7 6යි. එහෙනම් පොතක හා පෑනක මිල රුපියල් 60යි. උත්තරේ හරිනම් එතනට ලොකු හරියක් දාගන්න. ඊළඟ එක බලන්න පැන්සලක මිල කීයද? ඉතින් දැන් මගේ පුතාලා හොයාගත්තානේ පොතකුයි පෑනකුයි මිල. පොතේ පෑනේ මිල ඔයාලා 60යි කියලා හොයාගත්ත නිසා අපිට පුළුවන් මෙතනින් පැන්සලක මිල හොයන්න. මේ මුළු සෙට් එකේම මිල 75 නිසා ඒකෙන් 60ක් අඩු කරනවා. 75න් 60ක් ගියාම කීයද? 15යි. එහෙනම් පැන්සලක මිල රුපියල් 15යි. හරි ලේසියිනේ. ඒකත් හරි අය ලොකු හරියක් දාගන්න. වැරදුන අයත් දුක් වෙන්න එපා. මගෙත් එක හදන හැටි හොඳට ඉගෙන ගන්න. පොත්, පෑන්, පැන්සල් 3 බැගින් එයා ගන්නවා එක තියෙන සෙට් 3ක්. අපිත් එහෙම කඩේට ගියාම ගන්නව නේද? එහෙමනම් මෙතන තියෙනවානේ පොත් 1යි, පෑන් 1යි, පැන්සල් 1යි. මේ වගේ සෙට් 3ක් ගන්නවා යා. 3ක් ගන්නවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? එක සෙට් එකකට 75යි නම් ඒ වගේවා 3කට. 3 5 15යි, 3 7 21යි. එතන ඉතුරුන එකත් එක්ක 22යි. එහෙනම් රුපියල් 225යි. අන්තිම ප්‍රශ්නේ අහන්නේ පොත් 2ක හා පෑන් 2ක මිල. අපි හොයාගත්තා පොත් 1කුයි පෑන් 1කුයි මිල රුපියල් 60යි කියලා මෙතන. එහෙමනම් පොත් 2ක හා පෑන් 2ක මිල හොයන්න මොකද කරන්නේ? ඒ වගේ සෙට් දෙකක් තමයි අපිට ඕනේ. එහෙනම් 60 වැඩි කරනවා 2කින්. දෙවරක් බිංදුවයි, දෙවරක් 6 12යි. එතකොට රුපියල් 120යි. ඔන්න ඔහොමයි විසඳගන්නේ. මගේ පුතාලට හොඳින් තේරුම් යන්න ඇති. ඔක්කොම හරි අය ලොකු තරුවක් දාගන්න. එහෙමනම් මගේ channel එකත් subscribe කරන්න. ඔයාලට ජයෙන් ජයම වේවා.